යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳව සරලවම දැනගැනීමට නම් ඔබ පන්සලකට යන්න. එහි සටහන් කොට තිබෙන රූප සටහන් දෙස බලන්න. යක්ෂ ගෝත්‍රිකයන් විරූප ලෙසත් ඔවුන්ට දල ඇති ආකාරයෙන්ුත් නිරූපණය කර තිබෙන බව ඔබට දැක ගන්න පුළුවන්. යක්ෂ ගෝත්‍රිකයන් විරූපාකාරයෙන් නිරූපණය කිරීම කාගේ පාලන සමයේ සිදුවක් යන්න අපි වෙනම සාකච්ඡා කරමු. එසේ නොවන්නට යක්ෂ රාක්ෂ ගෝත්‍රිකයන් ඊටම සුරූපී කඩවසම් අය බව මහා වංශයටත් වඩා ඉපැරණි දිව්‍යාවදානයේ ග්‍රන්ථයේ පවා සඳහන්. ඒ සියල්ල එසේ තිබියදී අප යක්ෂ ගෝත්‍රිකයන්ගේ දල පිළිබඳව සාකච්ඡා කරමු. මීට වසර 5000කට පෙර මහා රාවණ යුගයේදී යක්ෂ හා රාක්ෂ ගෝත්‍රිකයන්ට දල පැවති බව සත්‍යයක්. දැන් ඔබට ප්‍රශ්නයක් එයි. එතකොට දේව නාග ගෝත්‍රිකයන්ට දල තිබුණේ නැද්ද කියලා? යක්ෂ හෝ රාක්ෂ සම්භවයන් සමග මිශ්‍ර වූ දේව නාග ඇතැමුන්ට දල තිබිය හැකි. උදාහරණයක් වශයෙන් විභීෂණට මෙන් රාවණා මහරජුගේ සොහොයුරා වන විභීෂණගේ පියා යක්ෂ ගෝත්‍රික වුවත් විභීෂණගේ මව නාග ගෝත්‍රිකයි. ඇතාට ඌරාට දල තිබුණාට ගවයාට හෝ මුවාට දල නැතිවාක්සේ ඒ වටහා ගත යුතුයි. ඇතාට දල ඇතත් අලියාට දල නොමැතිවාක්සේ ඒ තේරුම් ගත යුතුයි. යක්ෂ ගෝත්‍රිකයින්ගේත් සියලුම යක්ෂයන්ට දල තිබුණේ නැහැ. දල ලෙස දිගුව තිබුණේ රදනක දත් දෙකයි. පරමායුෂයේ වැඩි වශයෙන් විඳි බොහෝ කල් ජීවත් වූවන්ගේ දල ක්‍රමයෙන් වර්ධනය වුණා. උදාහරණයකට ඇත්පන්තියක් ගනිමු. ඇත්පන්තියේ දිගුම දල තියෙන්නේ ජ්‍යෙෂ්ඨතම ඇතාට. ඒ කියන්නේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳ සත්වයා. ඔබ ඔබේ නියපොතු නොකපා සිටියොත් නිශ්චිතවම ඒ නිය දිගු වී අගින් ඇඹරෙන්නට පටන් ගන්නවා. එලෙසින්ම යක්ෂ ගෝත්‍රිකයන්ගේ එවකට දිගුව වැඩුණු රදනක දත් කාලයත් සමග පිටතට ඇඹරීම සාමාන්‍ය දෙයක්. ඔබ හොඳින් මෙනෙහි කරන්න. මේ රටේ මිනිස්සු අපි දන්න ඉතිහාසයේ වසර 120ක් ජීවත් වුණා. ඒක නිසා තමයි අලුත් අවුරුද්දට අපි කිව්වේ 120ට 220ක් ආවඩා ආයිබෝවා කියලා. ඒ කියන්නේ අපි 120ක් කොහොමත් හිටියා. ඒ වෙනුවට 220ක් ඉන්න කියන එකයි ඒකේ අදහස. නමුත් ඇත්තම කතාව එහෙම අවුරුදු 120ක් පරමායුෂ වින්ද මිනිස්සුන්ගේ ආයුෂය අපේ ඇස් පනා පිටම 60ක් වුණා. ඔබට මතකයි වසර 120ක් ආයුෂය විඳි මිනිස්සුන්ගේ පරමායුෂ 60 වෙලා දැන් ආයෙමත් 80කට ආසන්න වසර ප්‍රමාණයක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. දැන් ඔබ ඔබේ ආච්චි සීයාගෙන් අහපු කතා මතක් කරන්න. නැතිනම් වැඩිහිටියන්ගෙන් අහලා දැනගන්න. ඔවුන්ගේ ප්‍රකාශවල මෙහෙම කියමනක් තිබුණා. ඒ තමයි හත්මුතු පරම්පරාවකට එන්න කියලා කියන වචන කිහිපය. ඔවුන් දරුවන්ට ඉඳුල් කට ගෑවේ හත්මුතු පරම්පරාවටම එන්න කියලා. සරණ මංගල්‍යයක් ගමේ පැවැත්වුවේ හත්මුතු පරම්පරාවටම එන්න කියලා. කවුද මේ හත්මුතු පරම්පරාව? ආතා මුත්තා මී මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා. මේ අය තමයි හත්මුතු පරම්පරාව. දැන් ඔබ හොඳින් බලන්න ඔබේ තාත්තගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවද කියලා. ඒ කියන්නේ ආතා ජීවතුන් අතර සිටියත් ඉන් එහා කිසිවකු ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඒ වර්තමානයේ වෙද්දී මිනිස්සුන්ගේ